කොහොමද ළමයිනි? ඔන්න ඔහොමයි උනේ. ඔය මං හදන්නේ අල තෙම්පරාදුවක්. අපි ඊයේ අලා හදලා මේ පරිප්පු චිකනුයි කෑවේ. මොකද මට පස්සේ මතක් වුණේ මම වීඩියෝ එකක් කරගන්න ඕනේ කියලා. අන්තිමේ අල ටික කපලා කරලා ඉවරලා ලිපේ තියද්දි තමයි ඔක්කොම ටික මට මතක් වුණේ. ඔන්න මම ඔය අක්කට බැන්න වීඩියෝ එකක් දැම්මේ නැහැ කියලා. ෆෝන් එක දීලා. ඔහොම ඉන් පස්සේ අල එකයි චිකන් එකයි ඔහොම චිකන් එක නම් පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? හදලා කරලා මම හිටියා පාඩුවේ. පාඩුවේ ඉන්න ගමන් අක්කලට කියලා වීඩියෝ එකක් දාගෙන කොල්ල සැපසේ හිටියා. අක්කලා තමයි ඉතින් ඔය අඩුම කුඩුම ටික කැපුවේ කෙරුවේ. ඒ කැපුවට ඉතින් කුකාමමනේ. අන්තිමට ඔන්න ඔහමයි මස් එක තිබ්බේ. ඔන්න පරිප්පු එක. දැක්කම කටට කෙලවුණනවද? අන්තිමට ඉතින් අල එක. අල එක නම් ඉතින් සැරට හැදුවා. අන්තිමේ මේ දෙන්නට බොරුවට බැන කුස්සිය අස් කරවගෙන දෙන්නටම කියලා මම පාඩුවේ ඉන්නකොට ආවා අපේ මේන් කුකා. කුකාට ඉතින් මම ටෝක දාලා කුකා සැර කන්නේ නෑනේ. කුකාට කිව්ව සාම්පල් ටිකක් බලන්නේ කියලා. ඔන්න ඉතින් කුකා සාම්පලේ බලනකම S2 දුන් දාගෙන එළවලු විතරයි මිනිහා කන්න හැදුවේ. පස්සේ ඉතින් බට්ටියකුත් දාගෙන එන්න කියලා සාම්පලේ බලන්න දුන්නා. හැබැයි පට්ට රසයි කියලා කිව්ව මූණ පෙන්නන්නේ නෑ යාගේ.